හරි ඔන්න මෙහෙමයි. හරිද? මේ තමයි අවශ්‍ය බ්ලොක් ටික. හරිද? 28 30 34 36 38 ඔය විදිහට අපි බ්ලොක් හදාගෙන තියාගෙන ඉන්නවා. හරිද? එතන අවශ්‍ය බඩු ටික තමයි අපිට ඔයගොල්ලෝ දාන්න බ්‍රෙෂර් එකක් මහන්න මෙන්න මේ වගේ ඉලාස්ටික් ඕනේ කියලා. සාමාන්‍යයෙන් එකකට මීටර දෙකක් තිබුණාම ඇති. හරිද? මේ වගේ. ඔයාලා මහන්න දන්න ඇති එක්කෙනා එක එක විදිහට. හරි. ඊළඟට අපිට මේ වගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ පයිපින් ඕනේ. හරි? ඊළඟට ඔයගොල්ලන්ට ඕනේ වෙනවා මෙන්න මේ වගේ තව කොටස් කැලි දෙකක්. මේක මේ ඉලාස්ටිය ඝනකමයි මේ ඝනකමයි. හරිද? මේ ඇදෙන්නේ හරි ඝනකම. ඒ වගේ ඉලාස්ටික් කැලි දෙකක් මේවයි කපා ගන්න ඕනේ. එතකොට මිස් ඒකේ ප්‍රමාණය අඟල් මේක ප්‍රමාණය වෙනස්. දැන් මේකේ අඟල තියෙනවා මේකේ අඟල් 1යි කාල වගේ තියෙනවා. ඒක එක ගෙටලුවක් හිටින්නේ නෑ ඒක. හරිද? ඔව්. කඩෙන් ඉල්ලන්න. ඊට පස්සේ මෙන්න මේ බඩු ඕනේ. මෙන්න මේ දෙක. දන්නෝනේ පිට නැත්තම් මේ දෙක නැත්තම් එහෙම ඉවරයි කියලා. ඕ. මේ දෙකත් ඕනේ. හරි. ඔන්න බඩු ටික තමයි අපට ඕනේ වෙන්නේ 202ක්. ඕ කොකුත් ඕනේ. හැබැයි ඒවත් ඕනේ නේද? නැත්තම් එහෙම බෑනේ. ඔන්න අපි මේමයි කොටු ගත්තා. පාට ඒවත් තියෙන ඔයගොල්ලෝ ඒක තමන්ගේ පාටට ගන්න පුළුවන් රෙද්ද පාට අනුව මේ මම ක්‍රීම් පාට කියලා තියෙනවා. ඔය වගේ ඕනේ. හරිද? තමයි ක්‍රීම් පාට දෙන ඕනේ කියලා ගන්න. තව ඉතින් අපි චුට්ටක් ලස්සන කරගන්න එපා ඕක ඉතින් නේද? ඒ නිසා මේ චුටි මලක් එහෙම වුණා මේ විදිහට අල්ලගන්න පුළුවන්. මේ හරි. දැන් ඔන්න මේ බඩු ටික අපට ඕනේ වෙනවා. දැන් අපි බ්ලොක් ටික අයින් කරගමු. මම මේ ලේසි වෙන මම 32 කපා ගත්තා. මොකද මම ඇඳගෙනත් ආවා ලේසි වෙන ගෙදරින් ටිකක්. ඒ නිසා මම මේ 32 කපා ගත්තා. මේ මැහුම් වාසේ මොකුත් තියන්න එපා. ඒ විදිහටම කපා ගන්න. නේ? මම මෙතන කොටස් 4ක් කපා ගත්තා. ඕගන්න පුළුවන් කොටස් දෙක කපා ගන්නත් පුළුවන්. නමුත් මේක ඩබල් දාගත්තාම ටිකක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නේ. ඒ හින්දායි. මේක නේද? ඊට පස්සේ මෙන්න මේ වගේ අපි කපා ගත්තා. කොටස් හතරෙම කෑලි දෙක දෙක. ඔව් කොටස් හතරෙම කෑලි දෙක කපා ගත්තා. හරි. මම ඉතින් මේ උඩ කොටසේ ඒ කියන්නේ මෙන්න මේකේ. මෙන්න මේකෙන් මම ලේස් කෑලි දෙකකුත් කපා ගත්තා. ඔයගන්ට ඕන නම් ඉතින් ලේස් කෑලි හතරක් කපා ගන්න දෙකක් කපා ගන්න. ඕන ලේස් කෑලි හතරක් කපා ගන්න මහ ගන්න. ඒක ඉතින් ගැටලුවක් නැහැ. Taman කැමැත්ත අනුව. හරි? ඔන්න ඒකත් හරි. දැන් ඒ වගේ මම ඔන්න කොටස් කපා ගත්තා. මේ තියෙන්නේ මෙන්න මේ කොටස මේ තියෙන්නේ. හරිද? මේ ලොකු පැත්ත තමයි මේ මැදට තියෙන්නේ. හරිනේ? හරි. හැම බ්ලොක් එකකම ඒ උස පැත්ත තමයි නැමටෙන්නේ. අන්න හරි. හරි. දැන් මම ඔන්න ඒවයි කොටස් ටික දැන් කපාගෙන තියෙන්නේ. හරි. දැන් ඔන්න ඔයාලා බලා ගන්න. මෙන්න මෙහෙම මං කියන්නේ අහගෙන ඉන්න ටිකක් එතන ගන්න ටිකක් ගෙදර ගියාම කරන්න පුළුවන් මතක හිටිනවා. හරිද? මේ කොටසේ පුංචි පැත්ත කොහෙද? මේ පැත්තද පුංචි පැත්ත මේ පැත්තද? මේ පැත්ත පුංචි පැත්ත. ඔන්න මම එක තියාගත්තා මේස උඩ. හරිද? හරි. මේ කොටසේ පුංචි පැත්ත කොහෙද? මේ පැත්තනේ. හරි. එහෙනම් පුංචි පැත්තයි ලං කරන්න ඕනේ. හරිද? හරි. ඔන්න මම දැන් මේ දෙන්න ලං කරන් ඉන්නේ මේ. හරි? මේ විදිහට. මෙතනත් මම මෙහෙම තියලා මෙයා මොකද කරන්නේ?
මෙයා මේ උඩින් තියාගත්තා. මෙයාත් මම මෙහෙම තියාගත්තා. දැන් මතකද මේ පුංචි පැත්තයි මේ දෙක ලං කරගත්තා මේ. හරි මේ දෙන්නත් මෙහෙම ලං කරගත්තා. හරිනේ දැන් තේරෙනව නේද? හරි. ඊළඟට මොකද කරන්නේ අපි? දැන් අපි මහන්න දැන් ඕන වරද්දන තැනක් තමයි මේක මෙන්න මෙහෙම තියාගෙන මහගෙන එනවා. හරිද? එතන මෙතන එනවද මේ රවුමක්? එන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ අපි? මෙයා මෙන්න මෙහෙම තියලා මෙහෙම මෙතෙන්ට ගේන්න ඕනි. හරිද? හරි. දැන් මම ඔයගොල්ලන්ට එකක් කරනවා මෙහෙම තියෙද්දි ලේසි වෙන්න මේකයි මෙහෙම තියලා මේ එකක් අරගෙන මේක උඩින් තියාගන්නවා. මෙන්න මේ විදිහට. මෙහෙම. හරිද? උඩ එකක් අරන් මේ පැත්තෙන් තියාගත්තා. දැන් මහගෙන යනවා. දැන් මං අල්පෙන් තමයි ගහන්න යන්නේ. දැන් කප්පෙන්. ඔන්න කප් දෙක මැහුවාන් පස්සේ අපි මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන අපේ පුංචි පැත්ත මේ පැත්තේ ලොකු වෙන්නේ නේද? දැන් ලොකු පැත්ත යන්නේ කොහාටද? දෙපැත්තට. මේ තියෙන පුංචි පැත්ත. ඔන්න දැන් ඒක හරි. දැන් මේක අමාරුවක් නෑ නේද? ලේසියිනේ. හරි. මේ ඩබල් දාගත්ත නිසා ඔයගොල්ලෝ තනියකිනුත් මහ ගන්න පුළුවන්. හරි. දැන් මොකද කරන්නේ? මේ පුංචි පැත්ත මේ දෙක අරගෙන මේ දෙක මොකද කරන්නේ? මෙහෙම තියලා මහ ගන්න. දැන් අපි මේ දෙක මහල ඉවරයි. මේ දෙක මුට්ටු කරගත්තාන් පස්සේ අපිට මෙන්න මේ වගේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ පැත්ත හරවනවා. හරවලා අපි මොකද කරන්නේ? මේ පයිපින් එකේ මෙන්න මේ වගේ පොඩි කොටසක් අරගෙන මේක අරගෙන මේක මේ මැදින් තියාගන්නනේ මුට්ටු වෙහෙන්න. තියාගෙන මෙන්න මෙහෙම මේ පැත්ත මහගෙන යනවා මේ පැත්ත මහගෙන යනවා. දෙපැත්තම මහගෙන යන්න ඕන. හරි? මේක හීනි නම් ලස්සනයි. තව චුට්ටක් හීනි කරගන්න ඕගොල්ලෝ මෙහෙම කරලා ඒක ලස්සනයි. හරිද? ඉතින් අපි දැන් ලේසි වෙන්න නිසා මේක මෙහෙම තියෙන මහලා තියෙන මැෂින් එකේ නම් ගැටලුවක් නෑ. ඔක හිමි අයිනේ යන්න පුළුවන්. මේක මෙහෙම තියලා දෙපැත්ත මහගෙන යනවා. මේක මෙහෙම මහනවා. මේක මේ පැත්ත මෙහෙම මහගන්නවා. අපි මේක චිට්ටක් මහගමු. දැන් හරි ඔන්න. ඊළඟට ඔන්න කොටස බලා ගන්න. පිටුපටි එක. මෙන්න මේක. හරිද? මේක දැන් මේ උස තැනක් තියා නේද මේ? නැම්ම ඒක අරගෙන මේකෙ මේ මැදින් තියන්න ඕනේ. මේ. හරිද? ඔන්න මම තියලා පෙන්නන්නම් ඉස්සෙල්ලාම. මෙන්න මෙහෙම අරගෙන ඉස්සෙල්ලාම මෙතන මැද තියාගන්න. ඊට පස්සේ දෙපැත්තට යන්නේ. අපි ඉතින් කම්මැලිකමට මොකද කරන්නේ? එක පැත්තකින් ඉඳලා දීලා අදිනවා. එතන මොකද වෙන්නේ? අරක මෙහෙම වෙන්නේ නෑ. මෙයා මෙහෙම වෙනවා රවුම් වෙනවා. හරි? ඒ නිසා මැද ඉඳලා දෙපැත්තට යන්න. තේරුණාද? හරි. හරියට මැද හොයාගත්තා. එතන ඉඳලා දෙපැත්තට යන්න. ඉතින් ඒකෙදී අපි මෙතන ඩබල් දාන නිසා ඕගොල්ලන්ට පුළුවන් එක කොටසක් මේක උඩින් තියාගෙන අනිත් කොටස යටින් තියාගන්න. මෙන්න මෙහෙම. තේරුණා නේද? හරි. හරිද? දැන් අපි මෙන්න මේ පයිපින් එක අරගෙන මං කියවනේ හැමතිස්සෙම මේ පයිපින් එකක් දාන්න ඕනේ කියලා. අපි දැන් ඉස්සෙල්ලා කරා වගේ මෙතෙන්ට අපි මොකද කරන්නේ? පයිපින් කෑල්ලක් ගන්න ඕනේ. හරි? අරගෙන අර ඉස්සෙල්ලා වගේ මෙහෙම නම්බලා මේක හීනෙක නම් තවත් ලස්සනයි. මෙන්න මේක උඩින් මහගෙන යන්න ඕනේ. මෙහෙමද? අර ඉස්සෙල්ලා කරා වගේම ඔයාලා මේක අරගෙන මේක ලේසියට නිකන් නෙමෙයි මෙන්න මේ උඩින් දෙපැත්තට අර ඉස්සෙල්ලා මං කරා වගේ දෙපැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක මෙහෙම තියෙනවා. තියලා මේ පැත්තෙන් මහගෙන යනවා මේ පැත්තෙන් මහගෙන යනවා. මං අරන්නේ. මැද ඉඳලා මෙතෙන්ට ගියා. ඊට පස්සේ මැද ඉඳලා මෙතෙන්ට ගියා. එතකොට දැන් මේ අපිට මේ V shape එක එක ගන්න පුළුවන්. තේරුණාද? මේ මෙතන ඉඳලාම යන්න එන්න එපා. මෙහෙම යන්න ගියොත් එම
ටිකක් වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලා මැද ඉඳලා යන්න. දැන් ඔයාලට හිතේ මේක ඩබල් දාලානේ මේ මුට්ටු පේන්නේ නැහැ මොකුත් නැහැ එහෙම කියලා. එහෙම එපා. මුට්ටු දැම්ම වුණා මේක කරන්නම ඕනේ. අනිවාර්යයෙන්. ඒක තමයි ඇඳුම ලස්සනට ෆිනිෂ් වෙලා තියෙන්නේ. තේරුණානේ? අපි හොඳ අපි දැන් බලමු මේකත්. මොන අපි අට කොටසත් අල්ලගෙන ඉවරයි. හරි. දැන් තියෙන්නේ මොකද්ද කරන්නේ? දෙපැත්තේ යන්නයි. හරි. දැන් මෙහෙම තියලා දැන් මොකද කරන්නේ? මෙතනත් මම කොටස් දෙක කපන් තියනවා. මේක අරගෙන මහත් පැත්තද උඩට මාරු වෙලානේ. මේක අරගෙන මේ කොටසක් මේ පැත්තෙන් තියා ගන්න ඕනේ. මේ පැත්තේ මෙහෙම අල්ල මහ ගන්න ඕනේ. අනිත් කොටස මෙන්න මේ විදිහට දිලා මහ ගන්න ඕනේ. මහත් පැත්තට මහත් පැත්ත. ඔව්. මේ ලොකු පැත්ත මේ. මෙතන තමයි අපි පටි යන්නේ පැත්ත, පුංචි පැත්ත. හරිද? මේ විදිහට දිලා මහ ගන්න ඕනේ. ඒකෙත් අපිට පුළුවන් මේක මෙහෙම තියලා අල්ල ගන්න ඕනේ. මෙතන චුට්ටක් අඟල් කාලක් විතර අහු වෙන්න මහන්න මේ නැතුව බෑ මේක චුට්ටක් අඟල් කමීම අහු වෙන්න ඕනේ පොඩ්ඩක් යන නැත්නම් ටක් ගාලා ඇදලා යනවා. ඊට පස්සේ මොකද කරන්නේ අපි මේක උඩ තිබ්බා. මේ විදිහට අපි මහගෙන ගියා. හරිද? අපිට පුළුවන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මොකද කරන්නේ? දෙපැත්තට තියා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. නේද? ඊට පස්සේ මේක මෙහෙම දිගාරුනොත් මෙතන මුට්ටුවක් පේන්නේ නැහැ. නමුත් අපි මේ පයිපින් එක නම් අල්ලන්න ඕනේ. හරි දැන් මේක මොකද කරන්නේ? මේ දෙපැත්තට මෙහෙම තියා ගන්නවා. මේකත් ඒ වගේ දෙපැත්තට තියාගෙන අපි මේ කොටස් දෙක මහ ගන්නවා. හරි. හරි දැන් ඔන්න බලන්න මැහුවන් පස්සේ ඔන්න දැන් දෙපැත්ත ඇල්ලුවා. හරිද? එන්න හොනේ. දැන් ඔයාලට මෙතන මේ පයිපින් ඕනේ නැහැ මෙතනත් අර වගේ මහල මේ පේන්නේ නැහැ නේ කියලා. හරිද? නෑ අපි ඒකත් ඒ වුණාට කමක් නෑ. පයිපින් එකක් අල්ල ගන්න ඕන. එතකොට ගොඩ ඇඟට හොඳට ෆිට එකට ඉතිමනේ මේකෙන් දහම. ඒ නිසා අපි මේකෙත් මොකද කරන්නේ? මේක දෙපැත්ත මේක මෙහෙම තුන කමක් නැහැ. අපි මෙහෙම හරවලා මෙන්න මේ පටියක් ආයෙත් අරගෙන මේ ඉස්සෙල්ලා මහපු විදිහට මෙතනත් මේ වගේ අල්ල ගන්න ඕන දෙපැත්තෙම. මේ විදිහට. හරිද? මේ පැත්ත මහගෙන ගියා, මේ පැත්ත මහගෙන ගියා. හරි? මෙතනින් මහපු මේ මූට්ටුව මෙතනින් මේකෙන් වැහෙන්න ඕනේ. මේ දෙපැත්ත මහන්න. හරිද? හරි. අපි දැන් එකක් මහගෙන බලමු. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ දෙක මහගත්තෙන් පස්සේ තියෙන්නේ අපිට මෙන්න මෙතන පහළ වාටි දිගටම මෙන්න මේ විදිහට අංකල් 8 එකක් විතර පොඩ්ඩක් මෙන්න මෙහෙම නමාගෙන ඔයගොල්ලන්ට එකපාර මහගෙන බැලුවා මැෂින් එකේ මෙහෙම නමාගෙන මහගෙන යන්න චුට්ටක් මේ විදිහට පොඩ්ඩක් මෙහෙම නමාගෙන දිගටම යන්න. ඊට පස්සේ ඒක උඩින් නැවතත් අපි මොකද කරන්නේ අර වගේ පයිපින් එකක් යන්න ඕනේ. ඒකත් අනිවාර්යමයි. මේ වගේ නමලා මහුවන් පස්සේ මෙන්න මෙහෙම මේක උඩින් මෙන්න මේ විදිහට පයිපින් එකක් යන්න ඕනේ. තේරුණානේ? එතකොට ඉස්සෙල්ලා කරන්නේ මේ දෙපැත්ත දෙක අල්ල ගන්නවා. මේක අල්ල ගන්නවා ඉස්සෙල්ලාම මෙහෙම. ඊට පස්සේ මේ මූට්ටු වැහෙන්න මෙතනින් මෙහෙම දිගටම මේ විදිහට අල්ලගෙන ගියා. හරිද? දැන් අපි ඒක ඊළඟට මහ ගන්නවා. මෙතන දිගට මහගෙන ඉවරයි. පයිපින් එකත් අල්ලගත්තා. හරි? දැන් අපිට තියෙන්නේ මෙන්න මේ කොටස් දෙක අල්ලන්න. හරිද? මේ කොටස් දෙක අල්ලගන්න තියෙනවා. මේක මොකද කරන්නේ? මෙහෙම තියලා ඊට පස්සේ අපි හැම මේ ඔක්කොම මෙන්න මෙහෙම තනි පොටක් නමාගෙන දිගටම යන්න ඕනේ. මෙන්න මෙහෙම මේ තනි පොට යන්නේ මේ. එහෙම ගත්තා. මෙතන තනි පොට මෙහෙම දිගට මෙහෙම දිගට මහගෙන යන්න ඕනේ. හරිද? දැන් ඊට පස්සේ මහගත්තයන් පස්සේ මෙන්න මේක අල්ල ගන්න ඕනේ. මම මේක මෙහෙම නමා ගන්නවා.
වටේම තනිපොට නමලා ඔව්. ඊට පස්සේ තමයි ඉලාස්ටික් එක අන්න හරි. අල්ලන්නේ. මෙහෙම ඔන්නෝම මං දැන් මෙතන නමා ගත්තා. නමාගෙන ඉවර වෙලා මම මොකද කරන්නේ? මේ ඉලාස්ටිය මෙන්න මෙහෙම තියදී අල්ල ගන්නවා. මෙහෙම කරලා ඔන්න අල්ලගත්තා. අනිත් පැත්තෙත් ඒ වගේම තමයි මේ පැත්තෙත් එහෙමයි. මේක අල්ල ගන්න ඕනේ මෙන්න මෙහෙම තියලා. එතකොට මේක මොකද කරන්න ඕනේ අපි මේ වගේ තනි පොටට මෙහෙම මහ ගන්න ඕනේ. හරිද? තනි පොටට මහගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙහෙම තියලා මේක අල්ලගත්තා. මේකේ ප්‍රමාණය දැන් ඔයගොල්ලෝ අහුවෙන්නේ කොච්චරද මේ ප්‍රමාණය ඕනේ කියලා නේද? එකමාරයි. ඔව්. සාමාන්‍යයෙන් මම මෙතන දැන් අඟලක් ගත්තොත් මෙන්න මේ වගේ ප්‍රමාණයක් මම මෙතන අඟල් එකමාරට වගේ මේක කපලා තියෙනවා. හරි. දැන් අල්ලගන්නේ මම මේක මෙහෙම හොඳ පිටින් මෙහෙම තියාගෙන මම මෙතන හොඳට ටැග් කරගන්න හොඳටම අහගන්න මේ දෙපාර තුන් පාරක් අපි හොඳටම අහගන්න ඕනේ නැත්නම් මෙතන ගැලවිලා යනවනේ. මේ විදිහට මෙන්න මෙහෙම හොඳට මේක ටැග් කරගන්න ඕනේ. හරි. මේ පැත්තත් ඒ වගේ මෙහෙම තියලා හොඳට මේක මහ ගන්නවා. හරිද? දැන් තමයි ඊළඟ කොටස. කොහොමද දාන්න වෙන්නේ? ඔන්න දැන් මේ ටික මතකද කියන්නකෝ ඔයගොල්ලන්ට? මතකයි දැන් මේ ටික. දැන් අපි මේ වගේ පට්ටියක් ගන්නවා. එතන මීටරයක් තියෙනවා මම මේක දෙකට කපා ගන්නවා. මේක ඕනම කෙනෙකුට මේ මීටරේ ඇති. කොහොම කරලා මේ වගේ දෙකට කපා ගන්නවා. හරිද? කපාගෙන ඉවර වෙලා අපිට තව චූටි කොටස් දෙකක් ඕනේ වෙනවා. ඇයි මෙතන මෙන්න මෙතනින් අපි මෙතන බකල් එක දා ගන්න ඕනේ. තේරුණාද? ඒ නිසා මෙන්න මේ වගේ අඟල් දෙකකට විතර වගේ මෙන්න මේ වගේ තව පොඩි කොටස් දෙකක් අපි කපා ගන්නවා. කපාගෙන ඉවර වෙලා දා ගන්න ඕනේ. මේකත් ඒ වගේ තමයි. මේ හරිද? මේ වගේ පොඩි කොටස් දෙකකට දා ගන්න ඕනේ. ඔන්න දැන් මේ දෙක දාගෙන පැත්තකින් තියා ගන්නවා. හරිද? හරි. ඔන්න දැන් ඒක හරි. ඊළඟට කරන්න ඕන අපි දැන් තවත් කොටස් දෙකක් ඕනේ වෙනවනේ ඔයගොල්ලන්ට. අපි හදා ගන්නව නේද මේකට මෙන්න මේ වගේ නේ? මෙන්න මේ වගේ ඕනේ වෙනවා මේ. හරි. මේක මොකද කරන්නේ? මෙන්න මෙහෙම තියලා එකට කපා ගන්න. මේකත් අපි ඒ වගේ තමයි. මේ විදිහට කපා ගත්තා. හරි. කපාගෙන ඔයාලා බලන්න දැන් මතක හැටියට මේක කොහොමද මෙන්න මෙහෙම එන්න ඕනේ නේද? මේ වගේ නේද දාන්න ඕනේ. එතකොට මෙතන තමයි තියෙන අර හක් එකනේ. මේ හක් එක මේ තමයි අර මෙහෙම තියෙන උඩ පයන්න වගේ තියෙන්නේ. අන්න එක තියෙන්න ඕනේ. අපි මේක අරගෙන අපි මේ මන් දිගාරින්න පුළුවන් මේක මේ. හරිද? මේක මෙහෙම අස්සට දා ගන්න ඕනේ. මේ තේරුණාද? මේක අරගෙන මේක මෙහෙම අස්සට දා ගන්න. මේක යන්න ඕනේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ. ඔන්න මම දැන් මෙතන හොඳටම මහ ගන්නවා. හොඳට ටැක් කරගන්න නැත්නම් මෙතන ගැලවිලා යනවා නේද? මේ විදිහට. හරි. ඊට පස්සේ මොකද කරන්නේ?
මේ පටිය ගන්න. පටිය මෙහෙම දැන් මේ තියෙන අපේ බ්‍රෙෂියර් එකේ හොඳ පිටනේ තියෙන්නේ. මේ පටියත් මෙහෙම ගන්න හොඳ පිට. අරගෙන මම කියන්නේ මේක අස්සට දාගන්න කිව්වා නේද මෙතන මේ. ඒ දාගන්න ඉස්සෙල්ලා ඔයාලා මේ පටිය මෙන්න මෙතනින් මෙහෙම තියා ගන්න ඕනේ. මේ හොඳ පිට පැත්තෙන්. හොඳ පිට පැත්ත. ඊට පස්සේ ටෙක් කරගන්න. මේක අස්සර රිංග වගේ නෑ. මේ බලන්න මෙතන මේ අතුර දාලා මේක මෙහෙම ගිල්ල මෙන්න මෙතනට එනවා. හරිද? ඔයාලට මෙතන හැබැයි මහ ගන්නත් පුළුවන්. මම සමහර ඒවා දෙකක් තියෙනවා මහ නැතු. නමුත් මේක මහ ගත්තොත් හොඳයි. හරි මෙතනට එන්න. දැන් මතකයි නේද අපි මේක පාරක් මහගෙන තියෙන්නේ කියලා නමලා. අන්න හරි. ඔන්නම මහගෙන දිගට මෙහෙම මහගෙන මෙතනට එන්න ඕනේ. හරිද? මහගෙන මෙතනට ආවා. දැන් ඔන්න මේ ටික හරිද මතකද මේ ටික? මේ ඇතුළේ ඔයාලා අමතක කරන එක තමයි මේක ඔයාලා මෙහෙම යටට දාන්න නැතුව උඩින් අල්ලනවා. හරි? ඒක අමතක වෙනවා. ඒ නිසා මේක හැමතිස්සෙම බලන්න මෙහෙම යටට දාගන්න නැත්නම් කැත්තයිනේ. මේ තියෙන්නේ. මෙතන මෙහෙම යටට දා ගන්න ඕනේ මේ. හරිද? මේක නිකන් උඩින් අල්ලන්න යන්න එපා. හරි? ඔන්න ඇවිල්ලා මෙතන නතර කරනම් පයිපින් එක. හරිද? දැන් මොකද කරන්න ඕනේ? මේ දෙක ලං කර ගන්න ඕනේ. මෙයා මෙහෙම නැමෙනවා. මෙයා මෙහෙම නැමෙනවා. ඒ දෙ මේක නමගෙන යන්න ඕනේ නේද? හරි. එන්න මෙහෙම නැමුණා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මන් දැම්මනේ මෙන්න මේ බකල් එක. මෙයා මෙන්න මෙහෙම තියා ටැග් කර ගන්න ඕනේ. ඔව්. හොඳ පිට පැත්තේ. මේක හොඳට මහ ගන්න. නැත්තම් ගැලවිලා යයි. එතකොට දැන් අපේ කන පිට පැත්තේ මෙහෙම මහනකොට මෙතන කැත්තයි වගේ නේද මේ පැත්තනේ පේන්නේ මේක මෙතනට එන පයිපින් මම කො නවත්තන්නද කියලා මේ පයිපින් එකෙන් මෙතන මේක වහ ගන්න ඕනේ තේරුණාද මේ වහගෙන ආයෙ මොකද කරන්නේ මේක මෙන්න මෙහෙම ආයෙ එකපාරක් මහගෙන මේ විදිහට යන්න ඕනේ දිගටම යනවා හොඳයි බලමු මේ ටික කොහොමද කරන්නේ කියලා නැමිලා තියෙන්න ඕනේ දැන් මේක මෙහෙම කරගෙන මේක මෙතනට දැන් හරි දැන් ඔන්න නිකන් ගැට ගහලා අඳින්න මේක දැන් අරගෙන මේක අන්න හරි මෙන්න මේ පැත්තෙන් ගන්න ඕනේ දැන් ඊට පස්සේ මෙතන පොඩි ඩූසෙකුත් දෙන්න ඕනේ දැන් මේක අරගෙන මේක මේ මතක දෙන්න මම මේ අත උස්සගෙන දාන්නේ. ඕගොල්ලෝ නිකන් මෙහෙම දැමට ඕක මේක අසෙන් දා ගන්නවා. හරිද? මේ මෙහෙම. දැන් මෙන්න මේක අසේ රිංගවන්න. ඒක තමයි අමතක වෙන්නේ චුට්ටක් ඕගොල්ලන්ට.